ඉස්කෝලෙන් කිව්වොත් සබ්ජෙක්ට් මෙන්න මේව කරන්න දෙන්නේ නැහැ. ඔයාට ඔය තියෙන මේකත් එක්ක ඉස්කෝලේ මේව කරන්න බෑ. නිකන් ඉන්න ඉස්කෝලේ යන්න. ඔයා කරන්න තනියෙන්. ඉදෙట్లా. තමයි අහන කොහොමද A-level ප්‍රයිවට් කරන්නේ? උදේම නැගිටිනවා. ඉස්කෝලේ යන්න නැතුව ඉන්නවා. හරිද? උසස් පෙළ ආයුධම්පත් කැඳවනවා කියලා එනවා නිවේදනයක් රජයෙන්. එලකරුවක එනවා නොටිෆිකේෂන් එක. හරිද? ඒ එන කාලේට exam.gov.lk කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ගිහිල්ලා ඇඩ්මිෂන් මේ ඇප්ලිකේෂන් ෆෝම් එක ඩවුන්ලෝඩ් කරලා පුරවලා. හරිද? ඒක සබ්මිට් කරනවා. රුපියල් 750ක් යනවා. ළමයි අහුවා සර් A-level ප්‍රයිවට් කරන්න කීයක් වියදම් වෙනවද? 750ක් විතර වියදම් වෙනවා. ඇප්ලිකේෂන් ෆී විභාග නිකන් තියෙන්නේ. හරිද වැඩි? A-level කරනවා කියන්නේ ලංකාවේ මිනිස්සෙක්ගේ අයිතිවාසිකමක්. ඕනෙම වයසක ඕනෙම සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයක් තියෙන ළමයෙක්ගේ අයිතිවාසිකමක් තමයි A-level කරනවා කියන්නේ. ඔයා O-level fail කියන්නකො ඒත් ඔයාට A-level කරන්න පුළුවන්. ඉස්කෝලේට ගිහපුවම කියනවා A-level fail මේ O-level fail නේ කරන්න දෙන්නේ නැහැ. ඒක හරි ඉස්කෝලේ. ඒගොල්ලෝ කියන්නේ ඔයාට ඕන්නම් ප්‍රයිවට් දාලා තනියෙන් කරන්න පුළුවන්. ඒක කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? ඔයා ඊළඟ අවුරුද්දේ O-level ලියලා ආයෙ එන්න අපි ගන්නම්. ඇයි අපි අවුරුද්දක් නාස්ති? ඔයාට පුළුවන් A-level පටන් අරන් ප්‍රයිවට් A-level දාලා කරන ගම O-level වල තමන් fail වෙච්ච විෂය කරලා ඉවර කරා. හරිද? A-level කරගෙන යන්න. O-level maths එක නිකන් ලියන්න පුළුවන්. O-level maths වලට C එකක් තියෙන කියන්නකො තව පාරක් ලියලා ඒකත් දාන්න. ලං වෙලා O-level ලං වෙලා A-levelුත් එක්ක O-levelුත් දාන්න. ඊළඟ ලියලා එන්න. ඉල්ල එක ගිහලා ලියලා. හරිද? තුන්වට කර කර එක තැන ඉන්න බා ජීවිතේ. හරිද? කවුරුත් ඔය කියන්නේ නැහැ. කට්ටිය කියන්නේ එහෙම නෙමෙයි. ඔයා හරිද මොනව කරන්නද? ආයෙ O-level ලියන්න. අවදාරි ගණන් වලට ඒකක් එයි. ඊට පස්සේ A-level වලට මැස් කරන්න සුසු වේවා. හරිද? කියලා තමයි කට්ටිය උපදෙස් දෙන්නේ. ඇයි ඒ කියලා අහපුවම එහෙම තමයි. ප්‍රශ්න අහන්න එපා කියන්නේ. හරිද? ඒ අර සිස්ටම් එකෙන් එළියට පැනලා පුරුදු නැති මිනිස්සු. හරිද?